සහේලි එහෙනම් ඔක්කොම හරි නේද බං? ඕනි දේවල් එහෙම ඔක්කොම ගත්තානේ. මාවෙත ආව අනුමි ඇහුවේ මගේ ගවුමේ තිබූ පොඩි උණ තැනක්ද හරි ගස්සන ගමන්. හරි බං. මට 5:30ට ඉන්න කියලා තියෙන්නේ. මට බයයිත් වගේ. මං යන පළවෙනිම ජොබ් එක නෙවෙයි. ලානිල් පාට මදක් ටික ගවුමක් ඇඳන් ඉනගාවට ටික රැලි ගැහුණු කොණ්ඩෙත් පොන්ඩිටෙල් එකක් දාගත්ත මං එහෙම කිව්වේ කණ්ණාඩියෙන් මගේම හැඩ බලන ගමන්වයි. මං සහේලි ප්‍රාර්ථනා වික්‍රමසිංහ කොළඹ විශ්වවිද්‍යාලයේ 3 වන වසරේ කළමනාකරණ පීඨ ඉගෙන ගන්නේ. මගේ ගෙවල් පේරාදෙනියේ. ලොකුවට සල්ලි මුදල් නැති වුණත් පවුලේ අයගේ ආදරේ සෙනෙහස මැද හැදුන නිසා මට මෙහි ගෙවන බෝඩිමේ ජීවිතේට හුරු වෙන්න අවුරුද්දටත් වැඩි ගියා. දැන් කියාත් වෙනසක් නැහැ. ගෙදර මතක් වෙන වාර අනන්තයි. සිකුරාදා හවස ලෙක්චර්ස් තිබුණ නිසා සතියන්තේ හැමදාම ගෙදර යන්න ගියොත් වියදම් වැඩි නිසා මාත් මගේ හොඳම යාළුවත් බෝඩිමේ ඉන්නවා ගොඩක් වෙලා. ඉක්මනින්ම ක්‍රීම් ටිකක් ගාගෙන ලාරෝස පාට ලිප්ස්ටික් ටිකක් ගාගෙන අනුමිටත් සමදි බස් එකකට නැගපු මං ටිකක් ඉස්සරහට වෙන්න ෂීට් එකක ආච්චි කෙනෙක් ළඟින් ඉඳගත්තා. බස් එක වෙනදට වඩා හිමීට ඉස්සරහට ගියේ ට්‍රැෆික් එක වැඩි නිසා. දාඩිය දමා නිසා ලේන්සුවකින් මුණ පිහාගත්ත මං බෑග් එකකින් ගත්ත වතුර බෝතලේ අරන් වතුර ගුරු 2-3ක් බිව්වේ සෑහෙන වේලාවක් තිස්සේ බස් එක එකම තැන තිබූ නිසායි. අද අගමැතිතුමා එනවලු බොරැල්ලට. මන් ළඟ හිටපු ආච්චි අම්මා එහෙම කිව්වා. ඒකනේ මෙච්චර ට්‍රැෆික්. මං ඇයි දිහා බැලුවා. ඇයි ජනරල් නෙළියේ මාර්ග තදබදේ ලෙස බලන් ඉන්නට විය. තරමක් සුදු ඇවිස්සුණු කෙස් සහ මදක් රැලි වූ සම ඒ වෙහෙසකර මූණ දකින මට දැනුනේ අනුකම්පාවකි. හවස නිසා ලොකු අවුවක් නැතත් බස් එක එකම තැන පැය භාගයක් පමණ නිසා එපා වෙලා හිටිය මං ආච්චි දිහා බැලුවා. ආච්චි වතුර ටිකක් දෙන්නද? අපි දෙදෙනා අතර නිහඬතාවයේ මං බින්දේ ඇය වෙහෙසකර විදිහට ජනේලයට ඔළුව හේතු කර ගත්ත නිසයි. මං හිතුවේ ඇයට කලන්තෙද කියයි. මං වෙත මදක් සිනහවක් පළ කළ ඈ වතුර බෝතලේ අරන් බොන්නට විය. ගොඩක් පින්දුව. හරි මහන්සියෙන් හිටියේ. ඇයත් සමග විස්තර කතා කර කර ආව මං ඇයටත් පරිස්සමින් යන්න කියලා බස් එකෙන් බැහැලා එතන ඉඳලා මීටර් 300ක් වගේ අතුරු පාරක ඉක්මනින් දුවන් ගියේ රෙස්ටුරන්ට් එක දිහාවට. යන ගමන් බෑග් එක අස්සේ තිබුණු ෆෝන් එකට කෝල් එකක් ආව නිසා බෑග් එකටත් එබි ෆෝන් එක ගන්න ගමන් පාර මාරු වෙන්න ගිය මගේ ඇස් දෙක ඉබේටම පිය වුණේ වේගෙන් ආව කළු පාට කාර් එක බ්‍රේක් ගහනවත් එක්කම. ෆෝන් එකත් බිමට වැටුණ මම එකතැන ගල්ලුණි. කළු පාට BMW වර්ගයේ කාර් එකකින් බැහැලා ආවේ කළු පාට ටී-ෂර්ට් එක ලානිල් පාට ඩෙනිමක් ඇඳලා සුදු පාට ෂූස් දාලා මදක් ඇවිස්සුණු කොණ්ඩයක් තිබුණු සුදු වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම කඩවසම් කොල්ලේ. වයස 27ක් 28ක් වෙනුන ඔහුගෙන් දිස්සුනේ සල්ලිකාර ආඩම්බරකාර පෙනුමකි. ඔහුගේ ගානට කපු රැවුල කඩවසම් බව වැඩි කරත් ඝන වූ එකට එකතු වූ ඇස් බැමි වලින් නපුරු පෙනුම වැඩි කරා. තමුසෙට පිස්සුද? බෑග් ගස්සේ ඇද ක්‍රොස් කරන්නේ. තව ටිකෙන් තමුසෙ මැරෙනවා. මෝඩ හරක් වගේ තව ටිකෙන් මාත් ඉවරයි. මගේ ඇඟම වෙවුලනවා. මේ මොකක්ද උනේ කියලා හිතා ගන්න බෑ තාම. ඇස් වලින් කඳුළු වැටෙන නිසා බිම බලාගෙනම හිටි මං මදක් ඔලුව උස්සලා බැලුවා. තමුසලා වගේ මල හොන්ත නිසා තමා හරිය ඩ්‍රයි කරපු මිනිස්සුත් හිරගෙවල් වල නිස්කාරණේ ඉන්නේ. ඕකේ නපුරු ඇස් වලින් මාව කන්නට විය. යනමෝයි ඇඬියාව පේන්න බෑ මට. මම ඉක්මනට ලැජ්ජාවෙන්ම ඔහු පසු කරගෙන අසරණ විදිහට ඉස්සරහට යන්න ගියා. ඒයි පිටිපස්සෙන් නැවතත් කලින් ඇසුණු කෙනාගේ හඬ ඇසුණා. තමුසේගේ ෆෝන් එක මටද? දෙවියනේ මගේ ෆෝන් එක බිමනේ. හදිස්සියට මං ෆෝන් එකත් වැටිලා තිබුණ තැනින් ගන්නෙ නැතුව ඇවිත් තියෙන්නේ. ඔහු කායකේ ඉස්සරහට හේතු වී අත් දෙකත් බැඳගෙන මන් දිහා උනන්දුවෙන් බලාගෙන ඉන්නවා. මං දැක්ක නිසා මට දැනුනේ අපහසුවක්. කකුල් වැටලෙන ගතිය. ඔහුගේ ළඟට ගිය මම ඔහුගේ කකුල් දෙක ළඟ තිබුණු ෆෝන් එක අරන් නැවතත් එන්න හැදුනේ ඔහු දෙස බලන්නවත් නැතුවයි. ඔහුට තැන්කියු කියන්න උවමනාව තිබුණත් ඒ රකුසු මූණ දිහා බලන්න මට බයක් දැනුන නිසා ඒ දිහා බලන්නේ නැතුවම ඉස්සරහට දුවගෙන ගියා. ආව කෝල් එකක් නිසා ඒ අවධානය බිඳුණු කොල්ලා ඉක්මනින්ම කාර් එකට නැග වේගයෙන් ගියා. ඔහු නම් ලිහෙන් රාජනායක සරත් රාජනායකගේ සහ
සුනේත්‍රා රාජනායක යුවලගේ එකම පුතුහොයි. කුඩා කල සිටම සැපසේ හැදුණොහුත් හොඳින් ඉගෙනීම් කටයුතු කර පුද්ගලික විශ්වවිද්‍යාලයක උපාධියක්ද ඇති අයකි. සෙල්ලක්කාර හිතුවක්කාර ජීවිතයක් ගත කර ඔහු ඒවායින් මුදවා ගන්නට දෙමාපියන් නිතරම උත්සාහ ගත්තා. සහේලිට තිබුණේ වේටර්වරියක ලෙස හවස 5:30 සිට රෑ 10 වනතුරු වැඩ කිරීමටයි. එදා පළමු දවසේ ඇයට නියමිත වූ වේටර් ඇඳුමත් ඇඳන් ඇයට පැවරූ වැඩ කරන්නට විය. ඇයට තිබුණු ලස්සන හිනාව හා සුහදශීලීකම නිසාම ඇය ඉතා ප්‍රියමනාප ලෙස වැඩ කරනවා ප්‍රධානීන් දකින්නට විය. හිතුවට වඩා හොඳින් සතුටින් තම වැඩමුළ ඉවර කර සහේලි ඉක්මනින්ම චේන්ජින් රූම් එකට ගිහින් තමන් ඇඳන්නාව ලානිල් පැහැති ගවුමත් ඉක්මනින්ම දාගෙන ඉක්මනින්ම එන්න සූදානම් වුණා. සහේලි දරුවෝ ඔයාට මේ සති බස් එකේ යන්න පුළුවන් නේද? අපි ඔයාට ට්‍රාන්ස්පෝර්ට් එකක් නෙක්ස්ට් වීක් ඉඳන් ලෑස්ති කරන්න. අමිත මිස් ඇහුවේ මන් දිහා හෙළපු මද සිනහවක්ද සමගිනි. මැදි වී පසු ඈ පැළඳ සිටි රත්තරන් ආභරණ ඇයගේ පෙනුම තවත් වැඩි කරන්නට විය. අනේ බෑ මිස් මං කවදාවත් මෙච්චර රැවිලා තනියම ගිහින්නේ. මට බයයි මිස්. මං හිතෙන් හිතුවත් පුළුවන් මිස් මං එහෙනම් යන්නම් මිස් කියලා විතරයි. ඇයට සුහද සමුදී ළඟ තිබුණ බස් හෝල්ට් එක වෙත ඇදෙමින් සිටියේ බියනි. අනුමගෙන් කෝල් කිහිපයක් ඇවිත් තිබුණ නිසා මං ඇයටත් කෝල් එකක් අරන් කතා කරන ගමන් මට සිහි වුණේ හවස වුණ සිද්ධියයි. බස් හෝල්ට් එකට මීටර් 100ක් වගේ තියෙද්දි හවස වුණ සිද්ධිය උන දැනින් එන විට මගේ හදවත නංගි නගින් අපි ගිහින් දාන්නම්. සුදු නෝනා පොඩ්ඩක් අපි දිහාත් බලන්න. එක කොල්ලෙක් මගේ පාර හරස් කරන්නට විය. බිම බලාගෙන සිටි මන් දැක්කේ කෙට්ටු කකුල් දෙක ෂෝට් කලිසමක් ඇඳන් සිටි ඔහු අතේ සිගරට් එකක් තිබුණා. කොහෙද දුවන්නේ? ඔහු ඇහුවේ මූණට එබීය. අනේ තාත්තේ මාව බේරගන්න. මට සිතුනේ එච්චරයි.